මේ ඉන්න ලාවෝස් ස්වාමීන් වහන්සේ මට ජීවිතේ හම්බෙච්ච හරි පුදුම ස්වාමීන් වහන්සේ තමයි. මේ ස්වාමීන් වහන්සේ දැන් තිස්සමහාරාමේ ඉඳලා මේ වෙනකොට ඇහැලිය කොටට යනකම් පයින් වැඩම කරලා තියෙනවා. ඔබ දන්නවද අවුරුදු 12යි තාම ලාවෝසේ ස්වාමීන් වහන්සේ අපි ආරංචි වුණ විදියට තායිලන්තේ කිලෝමීටර් 1400 ගාණක් පයින් වැඩම කරලා තියෙනවා. කිසිම ගාණක් නැහැ. ඒකට ඔබ දන්නවද තායිවානේ කිලෝමීටර් 1200 ගාණක් පයින් වැඩම කරලා තියෙනවා. ලාවෝසෙත් අපිට ආරංචි වෙච්ච විදිහට කිලෝමීටර් 300 ගාණක් වැඩි වැඩම කරලා තියෙනවා. එතකොට දැන් මෙහෙත් කිලෝමීටර් 600 ගාණක් පයින් වැඩම කරන්න සූදානමින් මේ වෙනකොට කිලෝමීටර් 150 ගාණක් වැඩම කරලා තියෙනවා. ඉතින් මේකේ හරිම වටින දේ තමයි බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් වන්දනා කරමින් ගුරු සන්නාසලට උපස්ථාන කරමින් හැමදේම වත්පිළිවෙත් ටික හරි පරිස්සමින් කරමින් මේ සන්නාසය වඩිනවා. ඔබ දන්නවද මෙච්චර මේ කිලෝමීටර් ගණන් මේ දුර වැඩම කරන මේ සන්නාසයේ හරි පුදුම හිතුනේ එක වේලක් දානේ පිළි අරගෙන වළඳන ස්වාමීන් වහන්සේ නමක් අවුරුදු 12යි. ඔබ හිතන්න සමහරලාට අපේ පොඩි හාමුදුරුවරුන්ව ලංකාවේ මිනිස්සු හිතනවා සීලය ගැන අපි එච්චර හිතන්න දෙයක් නැහැ පොඩි කියලා. නමුත් අවුරුදු 12ක මේ පුංචි ස්වාමීන් වහන්සේ එක වේලක් වළඳලා මෙච්චර දුර පයින් වැඩම කරනවා කියන එක ඔබ හිතන්න මේ බුද්ධ ශාසනයේ ආශ්චර්යයි. උසගිනි දැනෙනවා තනියම සිටින විට ඔයනවා යාමක් හැම තැනකම වලතන්ට. හවසට කිරි ටිකක්වත් නැතුව හකුරු කෑල්ලක් වතුර දී කරලා කෝපි චුට්ටක් හදාගෙන තමන්ගේ ගිලම්පස තමන්ම හදාගන්න උන්වහන්සේ. පුංචි උනාට දක්ෂ වෛද්‍යවරයෙක් වගේ. මේ කරන්නේ මොකද්ද? වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගේ මේ පයින් වඩිද්දී කකුල්වල දියපට්ට එනවා. ඒ දියපට්ටේ තුවාල කරන්නේ නැතුව මොකද කරන්නේ? මේ ඉන්ජෙක්ෂන් කටුවක් ඒ දියපට්ටේ ඇනලා උන්වහන්සේම ළඟ තියාගෙන තියෙනවා ඒ වෙනුවෙන්ම ඉඳි කටු වගේක්. ඒ ඉඳි කට්ටට නූලක් අමුණලා මේ නූල එක්ක ඉඳි කටුව දානවා. මේ ඔක්කොම සැනිටයිසර් කරලා පරිස්සමට අරගන්නවා. ආරක්ෂිතව අර ඉන්ජෙක්ෂන් කටුව ඇතුලෙන් ඉඳි කටුව දාලා අරගෙන ඊට පස්සේ නූල අනිත් පැත්තට ගත්තට පස්සේ හිමීට පරිස්සමට ඉන්ජෙක්ෂන් කටුව අයින් කරනවා. පොඩ්ඩක්වත් රිදෙන්නේ නැති වෙන්න ඒක ලස්සනට කරනවා. තුවාලේ තියෙන බොහොම පුංචි සිදුරක් විතරයි තියෙන්නේ. මේක දැනටම කිසිම වේදනාවක් නැති තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. දැන් මේ නූල දාන්නේ දිගටම තියන්න නෙමෙයි. මේක පුංචි උපක්‍රමයක්. මේ නූලක තරම් පුංචි සිදුරක් පමණක් දියපට්ටෙට තියලා ඒ නූල හරහා තුවාලේ ඉක්මනින් වේලෙන්න අවශ්‍ය බෙහෙතක් දානවා ඒ නූල දිගේ තුවාලේ ඇතුළට. ඒ දියපට්ටේ ඇතුළට. එතකොට දියපට්ටේ තුවාල නොකර නූලක සිදුර පමණක් වෙන විදිහට ඒ බෙහෙත් ටික අපූර්වට දියපට්ටේ ඇතුළට ගිහිල්ලා වැඩි අවස්ථාවක් නොගෙනම ඉක්මනින්ම ඒ දියපට්ට වියලිලා සනීප වෙනවා. ඉතින් මේ වගේ අපූර්ව උපක්‍රම භාවිත කරලා සංඝයාට උපස්ථාන කරනවා මේ පුංචි ස්වාමීන් වහන්සේ. ඔබ බලන්න උන්වහන්සේගේ ඒකට අවශ්‍ය කරන බඩු ඒ සියල්ල තියාගන්න තමන්ගේ ළඟ පුංචි පොකට් එකක් තියෙනවා. අර ඉන්ජෙක්ෂන් කටුව විතරක් ඒ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් වෙනම භාවිත කරනවා. ඒක නැවත තව සන්නස නමක් වෙනුවෙන් පාවිච්චි කරන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි මෙහිම පුංචිට හිටියට හොඳට ශරීරේ තියෙන නිල ටික ගැන අවබෝධයක් තියෙනවා. නිල තෙරපි කරලා බොහෝ වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගේ කොන්දේ වේදනා සුවපත් කරලා තියෙනවා. හිතා ගන්න බෑ මේ අවුරුදු 12ට කොහොමද මේ හැමදේම ඉගෙන ගත්තේ කියලා. උන්වහන්සේ කොච්චර දක්ෂ වුණත් හරිම නිහතමානී කෙනෙක්. ඔබට පේනවද වැඩිහිටි සයන්හන්සේට පාත්තර සිවුරු සියලු දේවල් සූදානම් කරලා පුරුද්දක් විදිහට ගමන ආරම්භ කරද්දි දෙනවා
කොතනදි විවේක ගත්තත් ඒක අපි හැම තැනදිම දැක්කා. කියලා නෙමෙයි හිතලා. ඒක තමයි ගුරු වත වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට පුදුම නිහතමානීව ඒ සලකන විදිය හිතා ගන්න බෑ. වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට දාන දෙනවනේ දැන් පින්න පාත්‍ර දෙනවනේ. එතකොට වැඩිහිටි ස්වාමීන් වහන්සේට බරයිනේ. දැන් ගන්න කෙනෙක් ආවේ නැති වුණොත් දෙවෙනි ස්වාමීන් වහන්සේ එක ගන්නවා. එතකොට මෙයා ඉන්න පිටිපස්සේ හතරවෙනියට. මෙයා දැකලා කද්දා දුන්නේ බන්තේ. ඒක අරගෙන යාම. අරකට එනකන් තියයි. කොච්චර කියන්න දෙයක් නැහැනේ. ඒක වැඩි හිටි ගෞරවවත් පිළියෙත් කරන්නේ. දැන් මට මොකද පාත්‍රය දෙහුවේ බන්තේ ට්‍රූඩන් කියලා. මොකද කරේ? දොඩංගෙඩියක් තියෙන අර කහවට දොඩංගෙඩි පාත්‍රය දාලා පොඩි කරලා වතුර. මොකද ට්‍රූඩන් යනකොට වතුර ප්‍රවේශම් කරනවා. ඊට පස්සේ පොඩියට වතුර ටිකක් දාලා හොදලා පාත්‍රය ඉවරයි ෆිනිෂ් කරලා. ඒක දේවල් ඉගෙනගෙන තියෙනවා. දැන් නිකන් මේ සිංහ ගන්න. සිංහ ගාලා බඳලා. ඇයි උපාසිකා මෙහෙම බලන්න. දැන් සත වෙනයි. දැක්ක දේ කොතන හරි විවේක ගන්න නවතිනකොට මේ නූල තියාගෙන තියෙනවා. ගස්වල ගැට ගහලා තමන්ම සිවුර දාලා පුංචි කුටියක් වගේ හදාගන්න උපාසිකාවන්ට පේනවා කියලා. ඊට පස්සේ ඒක අස් කරලා තමන්ම තනියම බෑග් එකට දාගෙන වැඩම කරන්න අවශ්‍ය ගමන සූදානම් වෙනවා. හැම දෙයක්ම තනියෙන් කරගන්නේ. ගිලම්පස වුණත් ලොකු සායන හංසේලාට උන්වහන්සේම හදලා පූජා කරනවා. තව කියන්න බොහෝ දේ තියෙනවා උන්වහන්සේ ගැන. බුදුරජාණන් වහන්සේගේ කාලේ රාහුල පුංචි සායන හංසේලා හිම මේ වගේ වැඩවීම ඇති කියලා හිතනවා පෙන්වන්න. පිළිවෙත් සරුමාගා සංගගාන සුබනා මුදුනාත් බැඳ නාමදිම් බැති පෙමිනා